ඔන්න යාළුවනේ දැන් වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවා ඔයාලට ඉතාමත් වාසිදායක මුදලකට ලක්ෂ 15 ඉඳලා මිලදී ගන්න පුළුවන් Toyota Shell model වෑන් රථ 6ක් ගැන විස්තර. අද වීඩියෝ එකෙන් මුලින්ම මම ඔයාලට අරගෙන ආවේ 1988 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරපු 53 නම්බර් Toyota Hiace LH51 Shell model වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. වෑන් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, චැසි, පේන්, සීට්, අපොස්ටිං, ටයර්, බැටරි වගේ හැමදේම තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම මේ වෑන් රථයේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100% හොඳම ධාවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. මේකේ තියෙන්නේ ටින් බොඩිය කියලත් ඔයාලට කියන්න ඕනේ. ඒ වගේම මේ වෑන් රථේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. අයිතිකරු මේ වෑන් රථේ විකුණන්න තීරණය කරලා තියෙන්නේ 28,75,000 මුදලකට. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. වෑන් රථය බලනවා නම් ඔයාලට බදුල්ලට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 071 48 98 812 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ දෙවෙනියට මම ඔයාලට අරගෙන ආවේ Toyota Hiace Shell model 52 නම්බර් වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. වෑන් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, චැසි, පේන්, සීට්, අපොස්ටිං, ටයර්, බැටරි වගේ හැමදේම තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේ වෑන් රථයේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100% හොඳම ධාවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම මේක ෂෝට් මොඩල් වෑන් රථයක් කියලත් ඔයාලට කියන්න ඕනේ. ඊට අමතරව මේ වෑන් රථයට ඇලෝ වීල්ස් යොදලා තියෙන්නේ. වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම ලක්ෂ 29යි. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. මේ වෑන් රථය බලනවා නම් ඔයාලට ගම්පොලට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 075 70 40 758 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ තුන්වෙනියට මම ඔයාලට අරගෙන ආවේ 1990 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරපු 51 නම්බර් Toyota Shell model වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. වෑන් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, චැසි, පේන්, සීට්, අපොස්ටිං, ටයර්, බැටරි වගේ හැමදේම තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100% හොඳම ධාවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම මේ වෑන් රථයේ තියෙන්නේ 2L එන්ජින් එකක් කියලත් මේකේ තියෙන්නේ ඔරිජිනල් බොඩි පීලි කියලත් ඔයාලට කියන්න ඕනේ. ඊට අමතරව මේ වෑන් රථයේ ඩුවල් AC, පවර් ස්ටීරින් ඇතුළු පහසුකමුත් තියෙනවා. වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 20,35,000යි. වෑන් රථය බලනවා නම් ඔයාලට හම්බැල්ලට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 077 95 45 345 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ හතරවෙනියට මම ඔයාලට අරගෙන ආවේ 50 නම්බර් Toyota Hiace Shell model වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්.
වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, චැසි, පේන්, සීට්, අපොස්ටිං, ටයර්, බැටරි වගේ හැමදේම ෆොටෝස් වල විදිහටම තියෙනවා. ඒ වගේම මේ වෑන් රථයේ දෙවෙනි පොත ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 15,50,000යි. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. මේ වෑන් රථය බලනවා නම් ඔයාලට මීරිගමට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 077යි 52යි 49යි 157 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ 6 වෙනියට මම ඔයාලට අරගෙන ආවේ 50 නම්බර් Toyota Hiace LH50 Shell model වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. වෑන් රථයේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, චැසි, සීට්, අපොස්ටිං, ටයර්, බැටරි වගේ හැමදේම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම මේකේ සුළු පේන්ට් වැඩ ටිකක් තියෙනවා කියලත් අපිට අයිතිකරු දැනුම් දුන්නා. වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 22,50,000යි. වාහනේ බැරුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. ඔයාලත් කැමති නම් මේ වෑන් රථයේ මිලදී ගන්න 077යි 97යි 40යි 343 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ අන්තිමටම මම ඔයාලට අරගෙන ආවේ 1989 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරපු 53 නම්බර් Toyota Hiace LH61 Shell model වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථයේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, චැසි, පේන්, සීට්, අපොස්ටිං, ටයර්, බැටරි වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ තියෙන 2L එන්ජින් එකක් වගේම මේක කට් ග්ලාස් සහිත වෑන් රථයක් කියලත් ඔයාලට කියන්න ඕනේ. ඒ වගේම මේක දොර 4 සීට් පේලි 4 ලෝ මොඩල් වෑන් රථයක්. වෑන් රථයේ පවර් ස්ටීරින් පහසුකමක් තියෙනවා වගේම මේකේ තියෙන GL මිරර්ස් කියලත් වෑන් රථයට බොකු ඇලෝ වීල්ස් යොදලා තියෙනවා වගේම මේකේ එන්ජිමත් අලුතින්ම අලුත් වැඩියා කරලා තියෙනවා කියලත් අපිට අයිතිකරු දැනුම් දුන්නා. තව මේ වෑන් රථයේ සබ්වූෆර් ඇතුළු අමතර උපාංගත් තියෙනවා. වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 35,50,000යි. වෑන් රථය බලනවා නම් ඔයාලට වාරිය පොළට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 077යි 033යි 86යි 77 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න.